ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය ඔබතුමීට විනාඩි 7ක කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පාර්ලිමේන්තුව තුලත් අපිට මේ කල්තබන අවස්ථාවේ විවාදයක් ලබා ගැනීමටත් ඒක හරහා මේ රෝගය පිළිබඳ මුළු රටම දැනුවත් කිරීමට මේ ලබා දුන් අවස්ථාව ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි නවතම පුවත් දැන ගැනීම සඳහා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි සියලු දෙනාම දන්නවා ගරු සභාපතිතුමනි මේ අද කියවුණු මේ දත්ත සියල්ලක්ම පිටිපසුව මේ හැම මරණයක්ම හැම රෝගී තත්වයක් පිටිපස්සෙම කතන්දරයක් තියෙනවා. ඒ හැම සංඛ්‍යාත්මක දත්තයක් තුලම ඉන්නේ අපේ සහෝදරියක්, අපේ මවක්, අපේ දියණියක්, අපේ සොහොයුරියක්, අපේ යෙහෙලියක්. අත වශයෙන්ම ගරු සභාපතිතුමනි මගේ මවගෙත් නැගණියන් දෙන්නෙක් පියයුරු පිළිකා වලින් ඒ රෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ අම්මගේ බාලම සහෝදරිය මේ පියයුරු පිළිකා රෝගයෙන් තමයි මිය ගියේ. ඉතින් ඒ නිසා මමත් හොඳින් දන්නවා මං හිතන්නේ මේ රටේ ගොඩක් අය වගේම පවුල් ගණනාවක් වගේම මේ රෝගය මේ දත්ත පිටිපස්සේ තියෙන ඛේදවාචකය තියෙන කතන්දරය මමත් හොඳින් දන්නවා. ඒ වගේම තමයි මේ රටේ කාන්තාවන් බහුතරයක් මේ කතාව හොඳින් දන්නවා. අපි සියලු දෙනාටම මේ පියයුරු පිළිකාව නිසා අහිමි වෙච්ච අපි ආදරය කරන කවුරු හරි අපිට නැති වෙලා තියෙනවා, අපිට අහිමි වෙලා තියෙනවා. මේකේ ඛේදවාචකය ගරු සභාපතිතුමනි මේක පියයුරු පිළිකාව කියන එක අපිට කලින් හඳුනා ගන්න පුළුවන් වෙන තරමට මේකට ප්‍රතිකාර ලබා දීලා මේ ප්‍රතිකාර තුලින් ජීවිත කාලය දික් කරනවා වගේම මේක සුව කර ගන්න පුළුවන් තත්වයකුත් ඇති වෙලා තියෙනවා. අද වෛද්‍ය විද්‍යාව දියුණු තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ දියුණුවත් සමග සමහර පිළිකාවලට කරන්න පුළුවන් ප්‍රතිකාර එන්න දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පියයුරු පිළිකා කියන්නේ early detection තුලින් කලින් හඳුනා ගැනීම තුලින් අපිට සුව කරගත හැකි හෝ ට්‍රීට් කරන්න පුළුවන් තත්වයේ පිළිකාවක්. ඒ නිසාම තමයි මේ දැනුවත් වීම අතිශයින්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඒ වගේම මේක පිළිබඳ මැදිහත් වෙන ඒ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් තියෙනවා. මේ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ විදියට මේක පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව. මොකද මේක දැනුවත් වීම තුලින් තමයි අපිට අපි සියලු දෙනාටම මේ අපි කතා කරන අපි සියලු දෙනාටම උනත් මේක පිළිබඳ දැනුවත් වීම තුලින් early detection කියන එක ගැන අපි අවධානය යොදවන්න ඕනේ. ඒ නිසා මේක තුලින් අපි ඉල්ලා සිටින්නේ අපි මේ කැම්පේන් එක තුල මේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සහෝදරියන්, අපේ මව්වරුන්, අපේ දියණියන් පුළුවන් තරම් මම හිතන්නේ අවුරුද්දකට සැරයක් උනත් අවුරුදු දෙකකට සැරයක් හරි තමන්ගේ මේක ටෙස්ට් කරගන්න. තමන්ට මේක ගෙදර වුණත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලිනික් එකකට ගිහිල්ලා ඒක කරගන්නත් පුළුවන්. අපේ සෞඛ්‍ය ඇමතිතුමා මට දැනුවත් කරේ අවුරුදු 20න් පස්සේ මේක කරන්න පටන් ගන්නත් පුළුවන්. නමුත් අවුරුදු 20 කෙසේ වෙත අඩුම තරමේ අවුරුදු 35 ඉඳන් සියලුම කාන්තාවන් මේ සඳහා යොමු විය යුතුයි. මේකට ක්ලිනික් තියෙනවා අපේ රාජ්‍ය රෝහල් වලින් මේකට විශේෂ සේවාවන් ඇති කරලා තියෙනවා. රාජ්‍ය නොවන ආයතන මැදිහත් වෙලා මේක කරනවා. මේක පිළිබඳ දැනුවත් වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඒ නිසා මෙතන වැදගත්ම දේ මේක කලින් හඳුනා ගැනීම. කලින් හඳුනා ගන්න නම් සියලුම කාන්තාවන් මේක තමන්ගේ වගකීමක් ලෙස බාරගෙන මේ පිළිබඳ මැදිහත් වෙලා තමන්ගේ ජීවිතයත් බේරා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම
ඉදිරිපත් වෙන්න ටෙස්ට් කරගන්න කලින් මේක හඳුනාගත්තොත් මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් මේකට මැදිහත් වෙන්න පුළුවන් අපිට ජීවිතයක් බේරගන්න ඔබතුගේ කාලය තව විනාඩි 2යි ගරු අග්‍රාමාත්‍යතුමනි. බොහොම ස්තුතියි. මේක මේ ජීවිත බේරගන්න පුළුවන් මේ දත්ත පිටිපස්සේ තියෙන ඒ ඛේදවාචක නොවන්න අපිට මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මෙවැනි සාකච්ඡා තුළින් මෙවැනි සංවාද තුළින් අපිට පුළුවන් වෙනවා අද රටේ තියෙන අපි සියලු දෙනා දන්නවා පියයුරු පිළිකාවලින් තමයි පිළිකා අතර සිදුවන මරණ වලින් කාන්තාවන්ගේ ඉහළම මරණ ප්‍රමාණය ඇති වෙන්නේ පියයුරු පිළිකා නිසා. ඉතින් ඒ පියයුරු පිළිකා අපිට early detection වලින් වළක්වා ගන්න පුළුවන් කියන්නේ අපේ කාන්තාවකගේ ජීවිතයක් අපිට බේර ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේක අතිශයින්ම වැදගත් දෙයක්. ඒ සඳහා ඔබ සියලු දෙනාටගේ සහයෝගයත් ඔබේ සියලු දෙනාගේම මැදිහත් වීමත් අපිට අවශ්‍ය වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ മന്ത്രിවරුන් සියලු දෙනාත් මේකට සහභාගී වුණාද දවසේ වුණුත් රෝස පාට මේ රිබන් එක දාගෙන මම ගොඩක් දැක්ක අපේ മന്ത്രിවරුන් රෝස පාට ටයි එකක් දාගෙන ඉන්නවා. ඉතින් මේ තුලින් අපි සියලු දෙනාම ඉල්ලා සිටින්නේ දැනුවත් වෙමු. දැනුවත් වෙලා අපි ජීවිතයක් බේරගමු. බොහොමත්ම ස්තුතියි.